සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද වීඩියෝ එකට හුඟ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්නේ. කවන්නේ. අපි මේ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද අපි post request එකක් Node.js වලින් handle කරන්නේ. මොකද මම මේ දේ කියන්න යන්නේ මේ වීඩියෝ සීරීස් එක මම හදන්නේ බේසික්ම මුල ඉඳන්ම ඉගෙන ගන්න කෙනෙක්ටත් පුරුදු වෙන්න පුළුවන් විදිහට. මම කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද අපි Node.js වලින් simple server එකක් හදාගන්නේ කියලා. බැලුවේ නැත්නම් ඒකත් බලන්න. අද අපි කතා කරන්න යන්නේ ඒ හදාගත්ත සර්වර් එකෙන් අපි කොහොමද post request එකක් නැත්නම් HTTP request එකක් කොහොමද handle කරන්නේ කියලා. HTTP request methods මොනවද කියලා මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා. ඊට අමතරව අපිට මේ වීඩියෝ එකේදී තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. චේ. අපි ඔක්කොම කලින් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරගනිමු. මම කලින් වීඩියෝස් දෙකේදීම කියලා දුන්නා කොහොමද අපි ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරන්න කියලා. අපිට මේකට ඕන වෙන ටූල්ස් ගැනත් මම කියලා දුන්නා. අපිට API එහෙම ටෙස්ට් කරන්න Node කියන්නේ අපිට Node.js plus Express.js use කරලා අපිට පුළුවන් backend එකක් ගහගන්න. ඒ කියන්නේ Node.js කියන්නේ ඇත්තටම backend language එකක්වත් එහෙම දෙයක්වත් නෙවෙයි. Node.js කියන්නේ runtime environment එක. මම කලින් වීඩියෝස් දෙකේ මේක ගැන explain කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් ඒ වීඩියෝ එකත් බලලා ඉන්න. ඒ වීඩියෝස් දෙකේදීම මම කියලා දීලා තියෙනවා Node.js වලදී වෙන්නේ අපි ලියන JavaScript code එක අදාළ දේ කරන්න කම්පයිල් කරන එක විතරයි. ඒක runtime environment එකක් විතරයි. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. මොකද නැත්තම් මේ Node.js එක අපිට ඉස්සරහ දෙයක්දී ඒක ගොඩක් තැන්වලදී බලපාන්න පුළුවන් තැන් තියෙනවා. අනිත් දේ තමයි JavaScript කියන්නේ single thread garbage collecting. ඒ කියන්නේ මේක අපි දන්න object oriented languages වගේ garbage collecting parts single thread multi threading parts නෑ. එතකොට මේක single thread environment එක node එක කියන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අපි තමයි memory allocations කරගන්න ඕනේ. අපි හරියට කරගන්න ඕනේ. මොකද අපි හරියට කරේ නැති වුණොත් මේ performance පැත්තට ලොකුවට බලපානවා. එතකොට application එකේ scalability එක අඩු වෙනවා. අපි බලාගමු දැන් අපි මුලින්ම project එකක් හදලා කොහොමද අපි මේක කරන්නේ කියලා. දැන් මම මෙතනින් ටර්මිනල් එකක් ඕපන් කරනවා. මෙතන ටර්මිනල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉන්නේ මගේ root directory එකේ. මම හදනවා අලුත් directory එකක් express post. ඊට පස්සේ මම cd express post කියලා මේකට එනවා. ඊට පස්සේ මම කරන්නේ දැන් අපි කතා වුණා අපි අපිට Node.js project එකක් හදා ගන්නකොට අපිට තියෙන්න ඕනේ package management එක. ඒතකොට package management එකට use කරන්නේ package.json. ඒතකොට මේ package.json එක වැඩ කරන්නේ අපිට npm කියන package manager එක හරහා කියනවා. එතකොට මට මේක initialize කරගන්න npm init flag එකත් එක්ක default එක හදා ගන්න. ඊට පස්සේ මම ඒ අදාළ එක මේ root directory ඇත්තේ express post කියන එක මේ විදිහට VS Code එකෙන් open කරගන්න. මේක අපිට close කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි හදාගත්ත package එක අපි හදාගන්න project එකට අදාළ package.json එක මෙතන මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මම එදා කතා වුණා අපි Node.js වලින් server එකක් ගහනකොට අපිට Express කියන framework එක use කරන්න වෙනවා කියලා. එතකොට අපි Express කියන එකත් මේකට install කරගන්න ඕන. එතකොට අපිට npm install Express කියලා Express එක install කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනට dependency එකක් මේ විදිහට add වුණා. ඊට පස්සේ අපි කරන්න ඕනේ index.js එක හදාගන්න. index.js එක කියන්නේ අපේ main file එක වගේ. එතකොට අපි index.js එකේදී index.js කියන මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපි ඉස්සරහදී කතා කරනවා මේ Node.js නැත්නම් JavaScript වලදී තියෙනවා packaging type module types දෙකක්. CommonJS කියලායි. තව දැන් modern JavaScript වල use වෙන imports කියන. එතකොට CommonJS එකේදී අපි කරන්නේ package එක require කරගන්න. හැබැයි
මොඩර්න් ජේස් වලදී නැත්නම් අපි දැන්ට යූස් කරන අපි රියැක්ට් වගේ ෆ්‍රේම්වර්ක් එකේදී අපි යූස් කරන පැකේජින් සිස්ටම් එක තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. ඒකෙදි අපි දකිනවා ඉම්පෝර්ට්ස් තමයි එන්නේ. එතකොට රික්වයර් කරගන්න අපි මේ විදිහට මම කොන්ස්ටන්ට් වේරියබල් එකක් දාලා එක්ස්ප්‍රෙස් කියලා මට පුළුවන් මේ ආව විදිහට රික්වයර් කරගන්න. එතකොට මම මේ රික්වයර් කරගන්න විදිහ තමයි එක විදිහකින් කොමන් ජේස් එක කියන්නේ. ඊට පස්සේ මට ඒ විදිහටම පුළුවන් import express from express මේ විදිහට දාන්නත් මට පුළුවන්. මේ විදිහට දැම්මත් මේ විදිහට දැම්මත් දෙකම එකයි. පැකේජින් ටයිප් එක තමයි මෙතනදී වෙනස් වෙන්නේ. දැනට මේක බිගිනර් ලෙවල් එකක් හින්දා අපිට ලොකු ඇඩ්වාන්ස් බන්ඩ්ලිම් කතන්දර ඊට පස්සේ කොහොමද අපි මේක එකට ඩිප්ලොයි කරනකොට මොකක්ද ඔප්ටිමයිස්ම විදිහ කියන දේ අපි ඉස්සරහදී කතා කරනවා. දැනට අපි එක්ස්ප්‍රෙස් එක රික්වයර් කරගෙන මේ විදිහට එකක් හදාගමු. මෙතන ඊට පස්සේ මම const app එකට equal කරනවා එක්ස්ප්‍රෙස් එක. ඒක මම කරගත්තේ constant එකක් හදාගන්නවා app කියලා. ඒකට equal කරනවා එක්ස්ප්‍රෙස්. ඒ කියන්නේ එක්ස්ප්‍රෙස් framework එක මම මෙතන use කරනවා කියන එක. ඊට පස්සේ report එකත් මේ විදිහට දාගමු. ඊට පස්සේ මම දාගන්නවා app dot අපි මෙතනදී use කරන්නේ express json. මේක දාගන්න අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක්. මොකද අපි කමියුනිකේට් කරන්නේ බැක් එන්ඩ් එකකුයි ෆ්‍රන්ට් එන්ඩ් එකකුයි. හරියට නිකන් ඔයා හිතන්න ඔයාගේ ෆ්‍රන්ට් එන්ඩ් එක තියෙන්නේ JS වල. ෆ්‍රන්ට් එන්ඩ් එක JS වලින් කියන්න පුළුවන්. අපි හිතමු JS ගන්න නැතුව අපි ගමු ෆ්‍රන්ට් එන්ඩ් එක තියෙන්නේ ඔයාගේ normal HTML CSS වල. JS වලින්. ඊට පස්සේ ඔයාගේ බැක් එන්ඩ් එක තියෙනවා Java වල. ඒ කියන්නේ හරියට රටවල් දෙකක ඉන්න දෙන්නෙක් වගේ. එතකොට ඒ දෙන්න අතර කමියුනිකේට් කරන්න එක්ක අපි ට්‍රාන්ස්ලේටර් එකක් යූස් කරනවා නැත්නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේ ජේසන් කියන කෙනා. එතකොට ජේසන් කියන කෙනා කරන්නේ අපි බැක් එන්ඩ් එකකුයි ෆ්‍රන්ට් එන්ඩ් එකකුයි අතර කනෙක්ෂන් එකක් ඇති කරනවා. කනෙක්ෂන් එකක් ඇති කරනවා කියන්නේ හරියට නිකන් අපි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා වගේ නෙමෙයි. කනෙක්ෂන් එකක් ඇති කරනවා කියන්නේ බැක් එන්ඩ් එකකින් එවන data ටික ෆ්‍රන්ට් එන්ඩ් එකට තේරුම් ගන්න පුළුවන් විදිහකට හදනවා. මොකද අපි දන්නවා JS වල තියෙන විදිහයි JS වල අපි array එකක් හැදුවොත් array එක තියෙන විදිහයි අපි Java වගේ type base යන. ඒ කියන්නේ Java වලදී අපි හැම දෙයකටම type එකක් mention කරනවා. ඇත්තටම JS වලට type එකක් mention කරන්නේ නැහැ අපි. අන්න ඒ වගේ තැන්වලදී අපි ඒ use කරන languages දෙක අතර ගොඩාක් පරස්පර දේවල් තියෙනවා. එතකොට ඒ දෙන්නව සමාන කරලා අපි ඒ දෙන්නටම තේරෙන භාෂාවෙන් මොකක් හරි කතා කරන්න ඕන නම් අපි කරන්නේ අපි යූස් කරනවා ඒකට ට්‍රාන්ස්ලේටර් එක. හරියට JSON වගේ. එතකොට ඒ වගේ දෙයක් අපි කරනකොට අපිට මේ වගේ අපි හදාගන්න සර්වර් එකට අපිට දාගන්න වෙනවා JSON කියන දේ. express.json එක තමයි අපි යූස් කරන්නේ. ඊට පස්සේ අපි හදමු මේ විදිහට මෙන්න මේක දාගන්න ඕනේ. ඒ කියන්නේ URL encoded. URL encoded කියන්නේ හරියට දැන් අපි දන්නවා අපිට පුළුවන් HTTP මේ විදිහට ගමුකෝ. දැන් මේ තියෙන්නේ අපි දන්න URL එකන්නේ. එතකොට අපිට data යවන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. අපිට පුළුවන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලෝ වෙබ්සයිට් වලට යනකොට ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ විදිහට තියෙනවා. ID මේ විදිහට අමුතු නම්බර්ස් වලින් මේ විදිහට එකක් තියෙනවා. එතකොට මේ කරලා තියෙන්නේ URL binding. එතකොට URL binding කියන්නේ URL එකට bind කරලා යවලා තියෙන්නේ. එතකොට අපිට මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී ඊට පස්සේ යූස් කරලා තියෙනවා URL encoded කියලා. URL encoded කියන්නේ URL එකේ එක කිසිම වෙලාවක පේන්නේ නැහැ. හැබැයි ඒක URL එකේ යන පැරාමීටර් එකක් විදිහට තමයි යන්නේ. අපි එතකොට ඒ වගේම ඇක්සස් කරන්න ඕනේ රික්වෙස්ට් එකෙන් පැරාමීටර් එකක් විදිහට අරගෙන. එතකොට දැන් මම මෙතන කරගත්තා මේ අපි හදන ඇප් එක URL encoded කියන දේ දාගත්තා. ඒක extended true කියන දේ දාගත්තා. ඊට පස්සේ අපි මේකට get request එකක් දාමු මේ විදිහට send කරනවා.
ඇප් එකේ get එකේ අපි මේ විදිහට මේක ස්ටාර්ට් කරාම අපිට බලා ගන්න පුළුවන් අපි මෙතන පේජ් එකේ මේන් කියලා දුන්නා. අපි මෙතන ස්ක්‍රිප්ට් එකක් දාගමු. හරි. අපි මේකට නොඩ්මනුත් දාගමුකෝ. එතකොට අපිට වැඩේ ලේසි. නොඩ්මන් කියන්නේ මොකක්ද කියන දේ කලින් වීඩියෝ එකේදී කතා වුණා. ඒකෙදි ඒක බලලා ඔයගොල්ලන්ට නොඩ්මන් ගැන ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු නොඩ්මන් දාගෙන install node. නොඩ්මන් කියන්නේ අපේ බැක්කෙන් ෆයිල් වල කෝඩ් බේස් එකේ මොකක් හරි චේන්ජ් එකක් වුණොත් කොන්කරන්ට්ලි යාලා බලාගෙන ඉඳලා නොඩ්මන් බලාගෙන ඉඳලා ඒ චේන්ජ් එක එවෙලෙම ඇප්ලයි කරනවා. හරියට අපි රීස්ටාර්ට් කරනවා වගේ සර්වර් එක. එතකොට දැන් මම මෙතන දානවා ස්ටාර්ට් එකට nodman index.js. හරිද? ටෙස්ට් කේසස් අපිට මුකුත් නැහැනේ. මම මේක අයින් කරලා දානවා. ඊට පස්සේ මම කරන්නේ npm run start එකක් දෙනවා. එතකොට බලා ගන්න පුළුවන් අපිට අපේ nodman version එක පෙන්නනවා. ඒකට අදාළ දේවල් පෙන්නනවා. දැන් මේක අපේ සර්වර් එක ස්ටාර්ට් වුණා. අපි දැන් සිම්පල් සර්වර් එකක් මෙතන හදාගෙන තියෙනවා. අපි කලින් වීඩියෝ එකෙත් මේක ගැන කතා වුණා. මේ එතන අපි කරන්නේ මේ කෝල් බැක්ස්. අපි කෝල් බැක් එකක් කියන්නේ හරියට එහා පැත්තට මොකක් හරි යවනවා. අපිට රික්වෙස්ට් එකක් එනකම් බලන් ඉන්නවා වගේ හරියට async method use කරනවා වගේ දෙයක් තමයි. එතකොට අපි postman use කරලා postman ගැන මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. postman අපිට use කරන්න පුළුවන්. අපි postman use කරලා අපි මෙතන open වෙලා තියෙන ටික ඔක්කොම අයින් කරගමු. මම මෙතන දානවා එතකොට local host අපි පාවිච්චි කරන port එක 3000. එතකොට 3000 port එක අපි use කරන හින්දා අපි මෙතන මෙයාට කිව්වේ නෑ port එක මොකද්ද use කරන්න ඕනේ කියලා. app. අපි මෙතන මෙයාට port එක දාමුකෝ. listen එකෙන් port එක දාමු අපි. listen port මේ විදිහට අපි මෙතන දාගමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් changes එවෙලෙම අපිට මෙයා මෙතන පෙන්නනවා. හරිනේ. එතකොට අපි මෙතන දාගත්ත එක මේ විදිහට අප්ඩේට් වුණා. local host එකේ තියෙන එක. හරි. ඊට පස්සේ දැන් මම 3000කට request එකක් යවන්න හදනවා. අපි get request එකක් යවන්නේ. එතකොට එතන අපි port එක app එක listen කරන්නේ මේකට මෙතන මම 300 දාලා දෙන්නේ. අපි මේක 3000 දාලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට hello world කියලා ආවිල්ලා තියෙන්නේ ටෙක්ස්ට් එකක්. මෙතන අපි දාපු එක. එතකොට මේ get request එකක් කොහොමද කරන්නේ? get request එක තමයි සිම්පල්ම request එක. දැන් මම කිව්වා මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා කියලා request methods ගැන. අපි HTTP කියන්නේ HTTP හරි HTTPS හරි කියන්නේ අපිට ඉන්ටර්නෙට් එකේ කතා අපිට දේවල් අතර කමියුනිකේෂන් එකක් කරගන්න තියෙන ප්‍රොටෝකෝල් එකක්. එතකොට මොකද්ද මේ ප්‍රොටෝකෝල් එකක් කියන්නේ? ප්‍රොටෝකෝල් එකක් කියන්නේ හරියට නීති පද්ධතියක් වගේ අපිට යම් දෙයක් කරන්න ලිමිටේෂන්ස් දාලා තියෙනවා. අපි ඊමේල් එකක් යවනවා නම් ඒක වෙන්නේ SMTP එකක් true. ඊට පස්සේ අපි HTTP රික්වෙස්ට් අපි වෙබ්සයිට් එකක් ලෝඩ් කරනවා නම් අපි වෙබ් එකේ මොනවා හරි බලනවා නම් ඒව වෙන්නේ HTTP රික්වෙස්ට් true. ඊට පස්සේ අපි FTP කියලායි TCP කියලායි වර්ග දෙකක් තියෙනවා. එතකොට FTP කියන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක. ඒ කියන්නේ ෆයිල් එකක් අපි කොහෙට හරි අලුතෙන් හදන්න හරි මොකක් හරි සර්වර් එකක තියෙන ෆයිල් එකක චේන්ජස් අපි වෙන රිමෝට් ලොකේෂන් එකක ඉඳන් කරනවා. අපි රිමෝට් ලොකේෂන් එකකින් ඇක්සස් කරන්න ඕන නම් අපි යූස් කරන්නේ FTP ප්‍රොටෝකෝල් එක. ඒව තමයි ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකේ තියෙන්නේ. HTTP කියන්නේ ඒ වගේ වෙබ් එකේ ඇතුලේ තියෙන දේවල් අපිට හැන්ඩල් කරන්න තියෙන රික්වෙස්ට් මෙතඩ්ස්. එතකොට HTTP වල තියෙනවා රික්වෙස්ට් මෙතඩ්ස් කීපයක්. get එක, post එක, put එක, patch එක, delete එක, head එක, options. get එක කියන්නේ අපි මේ head එක මුකුත් set කරන්නේ නැතුව. කියන්නේ අපි browser එකෙන් මොකක් හරි request එකක් යවුවාම
ඔටෝ ඩිෆෝල්ට්ම සෙට් වෙන්නේ get method එක. ඊට පස්සේ අපි මේ post method එක. අපි post method එක use කරන්නේ අපි securely දෙයක් කරගන්න ඕන. අපි මේ get එකේදී මොනවා හරි දෙයක් URL bind කරොත් අපිට තේරෙනවා මෙහෙම අපි URL bind කරොත් ඒක අනිවාර්යෙන් ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන් දෙයක් නේ. URL එකේ තියෙන මොකද්ද පැරාමීටර් එක මොකද්ද ID එක මොකද්ද කියන දේ ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන් දෙයක්. එතකොට අපි මේ වගේ දෙයක් ලොගින් එකකදී නැත්නම් අපි පාස්වර්ඩ් එකක් අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ ඉඳන් ඩේටාබේස් එකට ගෙනියනකොට get method එක යූස් කිරීම සුදුසු නෑ. මොකද ඒක සිකියෝර් නෑ. get එක අපි දැන් ඔයාලට මේ methods ටික දැක්කහමම ඔයාලට තේරුම් ගන්න පුළුවන් get කියන්නේ හරියට නිකන් අපි සර්වර් එකෙන් මොනවා හරි ගන්නවා නම්. post කියන්නේ අර අපි සර්වර් එකට මොනවා හරි යවනවා නම් වගේ. ඊට පස්සේ put කියන්නේ අපි මොකක් හරි ලොකු අප්ඩේට් එක ලොකු චේන්ජ් එකක් මොකක් හරි කරනවා නම්. patch එකක් කියන්නේ මොකක් හරි පොඩි අප්ඩේට් එකක්. ඒ කියන්නේ අපිට මොකක් හරි තියෙන සර්වර් එකේ තියෙන patch එකක් මොකක් හරි මේව කරන්න අපි කියන්නේ patch එකක් රිකවර් කරන්න හරි patch එකේ මොනවා හරි data වලට change එකක් කරනවා නම් patch එක use කරන්න පුළුවන්. delete කියන්නේ අපිට සර්වර් එකේ තියෙන මොකක් හරි delete කරනකොට use කරන්න තියෙන එකක්. head එක කියන්නේ මේක use කරාම head එකේ කියන්නේ head එකයි option එකයි කියන්නේ pre-suits. ඒ කියන්නේ pre-suit එකක් කියන්නේ අපි අපේ browsers normally default යාලා කිසිම check එකක් නැතුව කරන request type තියෙන්නේ post එකයි get එකයි විතරයි. ඔයා හිතන්නවා මොකක් හරි application එකක් හදනවා put හරි delete හරි මේ methods use කරලා. එතකොට web අපේ web client නැත්තම් අපේ browser එක කරන්නේ මුලින්ම pre-suit එක. pre-suit එක කියන්නේ actual result එක යවන්න කලින් බලනවා මේ යවන request එක server එකත් එක්ක compatible ද කියන දේ. එතකොට ඔයාගේ server එකත් එක්ක යවන delete කියන request එකට access නැත්තම් browser එකෙන් මේක declare කරනවා. ඒකට කියන්නේ cross origin policies කියලා. cross origin policies කියන්නේ අපි මෙතනදී කතා කරන්නේ වෙබ් එක තියෙන්නේ වෙනම බෑක් එන්ඩ් එක තියෙන්නේ වෙනම. එතකොට ඒක ඔරිජින්ස් දෙකක තියෙනවා. එතකොට මේ ක්‍රොස් ඔරිජින් පොලිසිස් තියෙන්නේ ඇත්තටම අපේ ඇප්ලිකේෂන් වල සිකියුරිටි එක පිළිබඳව ගොඩක් ට්‍රස්ට් එකක් ඩිවලොපර් අතරයි යූසර්ස් අතරයි ඇති කරනවා. එතකොට ඩිවලොපර්ගේ පැත්තෙන් ඩිවලොපර් හැමදේම කරනවා. මේකේ බෑක් එන්ඩ් එක සිකියුර් කරගන්න. ඊට අමතරව බ්‍රවුසර් එකනොත් අදාළ සර්විස් එක සපයන සර්වර් එකට රික්වෙස්ට් එකක් යවලා මේක ගැලපෙනවද කියලා බලලා තමයි ඔයාලට ඒ අදාළ වැඩේ කරන්න පුළුවන්. දැන් හිතන්න ඔයා ඩිලීට් ඔපරේෂන් එකක් කරනවා පර්මිෂන් එකක් නැතුව. ඒ කියන්නේ සර්වර් එකේ පර්මිෂන් නැතුව ඔයා ඩිලීට් එකක් යවනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී බ්‍රවුසර් එක විසින් ප්‍රීසූට් එකක් යවනවා ඩිලිට් ඔපරේෂන් එකට සර්වර් එක පැත්තෙන් ඇක්සස් දෙන්නේ නැත්නම් එයා මොකද කරන්නේ ප්‍රීසූට් එකේදී කියනවා ක්‍රොස් ඔරිජින් පොලිසි එකක් හින්දා ඔයාගේ ආපු ප්‍රීසූට් එකේ හෙඩර් එකක් නැහැ ඔරිජින් එක සෙට් කරලා ඒක හින්දා ඔයාට මේක කරන්න බෑ. අන්න ඒ වගේ දේවල් වල තමයි මේ ඔප්ෂන්ස් කියන එකේදී බලන්නේ. එතකොට ඔප්ෂන්ස් කියන එකේදී එයා කියන්නේ එයා රික්වෙස්ට් එකක් දැන් අර get එක post එක කියන්නේ ඩිෆෝල්ට් මෙතන නේ. එතකොට ඒවෙන් ප්‍රීසූට්ස් යන්නේ නැහැ. පුට් එක පැච් එක ඩිලීට් එකේදී වගේ අනිවාර්යෙන් ප්‍රීසූට් එකක් යනවා. එතකොට ඒ ප්‍රීසූට් එක යන්නේ ඔප්ෂන් කියන URL type එකෙන්. ඒ කියන්නේ request type එකෙන් තමයි යන්නේ. එතන ගිහිල්ලා එයා බලලා එනවා options වලින් header එකක් set කරලා තියෙනවද? origin එක මොකද්ද set වෙන්නේ? cookie එක cookies තියෙනවද? ඒවා මොනවද? allow කරන methods මොනවද කියන ටික එයා බලලා එනවා. ඒ දේ තමයි එයා කරන්නේ. එයා යන්නේ option කියන method type එක. දැන් අපි කතා වුණා කොහොමද අපි මේ HTTP method එක choose කරන්නේ HTTP methods කියන්නේ මොනවද කියන දේ අපි කතා වුණා. අපි බලමු දැන් අපි get request එකක් හදාගත්තානේ අපි බලමු post request එකක් හදාගෙන අපි කොහොමද යවන්නේ කියලා. අපි මෙතන දැනට මේක stop කරමු. මම මේක clear කරගන්න. ඊට පස්සේ මම මෙතන දාගන්න app post අපි මෙහෙම දාමුකෝ. මම මෙතන දාගන්න JSON data.
ඊට පස්සේ රික්වෙස්ට් බොඩි එකට නෙමෙයි අපි මෙහෙම කරමුකෝ. අපි කරන්න යන්නේ කොන්ස්ටන්ට් එකක් හදා අපි කන්සෝල් ලොග් එකක් දාගමුකෝ මුලින්ම. කන්සෝල් ලොග් එකක් දානවා. request.body එක. ඒ කියන්නේ එන රික්වෙස්ට් එකේ අපි බලමු මොනවද රික්වෙස්ට් බොඩි එකේ තියෙන්නේ කියලා. npm run start. හරි. දැන් මේක තියෙනවා. මම මේක මෙතඩ් එක වෙනස් කරනවා post json data. දැන් මම මේකට යවුවාම console log එකක් එන්න ඕනේ. ඒක ආවේ හරි. අපි රෙස්පොන්ස් එකක් යවන්නේ නැහනේ. එතකොට අපි මේ විදිහට කරමුකෝ. අපිට මේ පැත්තෙන්ම බලා ගන්න පුළුවන්. මම මෙහෙම යවනවා. එතකොට data receive successfully කියලා මේ පැත්තට එනවා. අපි request.body නැතුව request දාමු. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් ඇත්තටම browser එකෙන් හරි මොකක් හරි client කෙනෙක්ගෙන් එවනකොට එන data ප්‍රමාණය request එකක් කරද්දී අපිට පේන්නේ නැති දේවල් ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා readable state, writable state ඒ ටික හැමදේම ඒ අදාළ එවන client එක පැත්තෙන් තමයි මේක client ගෙන් client එක වෙනස් වෙනවා. ඒ කියන්නේ browser එකෙන් browser එක මේ දේවල් වෙනස් වෙනවා. එතකොට මොනවද තියෙන්නේ? ඕගොල්ලන්ට ඊට පස්සේ පැරාමීටර්ස් එවනවා නම් ඒ මොනවද? ඊට පස්සේ raw headers ටික තියෙනවා මේ විදිහට raw headers වල content type එක මොකද්ද? text plain එක. use agent කවුද? දැන් මම use කරේ postman. එතකොට මෙතන use agent එක එන්නේ postman runtime කියලා. එතකොට accept කරනවා all origin. postman token එක තියෙනවා මෙතන. පස්සේ host එක තියෙනවා. accept encoding type එක තියෙනවා. connection එක keep allowing කියලා තියෙනවා. content length එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන URL එකේ path එක තියෙනවා. method එක තියෙනවා. ඊට පස්සේ මේකට අදාළව තියෙන details ගොඩාක් මෙතන තියෙනවා. මේක තේරුම් ගැනීම අපිට ලොකුවට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි අපි දැනගෙන ඉන්නවා නම් හොඳයි. රික්වෙස්ට් එකකින් මොනවද එන්නේ? රික්වෙස්ට් එකේ path name එකක් කියන්නේ මොකද්ද? අපිට මෙහෙම print කරලා මේක බලනවා නම් බලන්නේ කොහොමද කියන දේ අපිට ඇත්තටම මේ විදිහට කරන්න පුළුවන් නම් මේ විදිහට බලන්න පුළුවන් නම් ඔයාලට එතකොට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතනදී ඔයාලට මෙතන මුකුත් ආවේ නෑ data receive කියන දේ විතරයි ආවේ. මෙතන හරිනම් data කියලා මේකත් එන්න ඕනේනේ. ඒකට හේතුව තමයි දැන් මේ request body කියන දේ හරි. අපි මේක මෙහෙම කරමු. මෙතනත් අපි අයින් කරලා දැන් බලමු. internal server එකක් එනවා. මොකක්ද ඒකට හේතුව තමයි අපි ක්ලයින්ට් එකක් එක්ක හරියට කමියුනිකේට් කරන්න යන්නේ ක්ලයින්ට් කෙනෙක්. ඒතකොට මේක අපි පෝස්ට්මන් එක ගන්නෙ ක්ලයින්ට් කෙනෙක් විදිහට. එතකොට ක්ලයින්ට් කෙනෙක් විදිහට අපි ගන්නකොට දැන් JS වලින් ලියපු දේ ක්ලයින්ට්ට තේරෙන්නේ නැත්තම් එතන 500 error එකක් එනවා. එතකොට මෙතන බලන්න crucial structure to JSON. එතකොට එයා කියනවා ඒක JSON එකක් කියලා කියන්න එයාට අඳුර ගන්න බැහැයි කියලා. එතකොට අපිට Java හැම ලැන්ග්වේජ් එකකම තියෙනවා JSON use කරන්නේ කොහොමද? JSON වලට අපි හදන ඔබ්ජෙක්ට් එකක් කන්වර්ට් කරන්නේ කොහොමද කියන දේ තියෙනවා. එතකොට අපිට JavaScript වලදී කරන්න තියෙන්නේ json.stringify කියන දේ. එතකොට දැන් මම json.stringify කියලා මේ request එකේ මේ එක යවනවා. අපි දැන් බලමු request එකක් දාලා. මෙතන request එකේදී converting structures to JSON අපි මෙහෙම මෙතන අපි JSON කියලා තියෙනවා JSON දෙකක් වෙනවා අපි මෙහෙම කරමුකෝ මෙන්න මේ විදිහට යවමු අපි මම කලින් එතන Copilot එකේ අපිට දීපු සජෙෂන් එකේ යා කෙලින්ම request JSON කරලා තමයි ඉවල තියෙන්නේ. එතන මෙයා request body එක දානවා request body එක අපිට convert කරගන්න බෑ අපි මෙහෙම කරමුකෝ මම මෙතනදී
array එකක් දානවා, object එකක් දානවා, user name, password 1 2 3 කියලා. ඊට පස්සේ අපි බලමු මේක එනවද නැද්ද කියන්නේ. මේ විදිහට ඔයාලට යවුවාම ෆ්‍රන්ට් එන්ඩ් එකේ නැත්තම් බ්‍රවුසර් එක පැත්තට මේ විදිහට රිසීව් වෙනවා. එතකොට මෙතන තියෙන තව දෙයක් තමයි මම කෙලින්ම යූස් කරේ request.json කියලා. කියන්නේ Copilot එක මට සජෙස්ට් කරපු දේ. මට මේක මේ විදිහට කරන්නත් පුළුවන්. request.send කියලා මට receive data කියලා මේක යවන්න පුළුවන්. receive data කියලා මේක මෙහෙම යවලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එතකොට එන්නේ normal request නෙමෙයිනේ අපි response.send data. එතකොට මේ විදිහට plain text එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම plain text එකක් ආවම ඒ දේ එයාට තේරුම් ගන්න බෑ. අපි කතා කරන්නේ ඔරිජිනල් දෙකක් අතර. එතකොට එයාට තේරෙන විදිහක් තියෙනවා. දැන් translator කෙනෙක් ඉන්නකොට translator හැම භාෂාවක්ම දන්නවා. එතකොට plain text එකක් කියන දේ ඔයා ඇහුවා කියලා එයාට browser එකටවත් කොහෙන්වත් ඒක අඳුරගන්න බෑ. එතකොට request.send කරනවා නම් අපි මේක කරන්න ඕනේ මේ විදිහට json.stringify කරනවා මෙන්න මේක. ඊට පස්සේ අපි බලමු මේක එන විදිය. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැන් මෙතන සිලෙක්ට් උනේ HTML කියලා. අපි බලමු මේක JSON එකකට දාගෙන මේ විදිහට බලා ගන්න. JSON එකේදී අපි දන්නවා key value එකක් තමයි එන්නවා. එතකොට මම මෙතන key එක විදිහට දානවා. අපි මෙහෙම කරමු. අපි JSON වලදී object තමයි ගොඩක්ම stringify කරන්නේ. මම මෙතන හදා ගන්නවා cons response data. හරි. මෙතන මම message එක විතරක් දාගන්න. ඊට පස්සේ මම කරන්නේ response data එක මේක ඇතුළට දානවා. response data එක ඇතුළට දාලා මම request එකක් යවනවා. එතකොට අපිට අර විදිහට සාමාන්‍ය normal අපිට JSON එකක් එන විදිහට අපිට ඊට පස්සේ අපිට client ගේ පැත්තේ තියෙන නැත්නම් අපේ browser එක පැත්තේදී අපේ front end එකේදී JSON ආයි JavaScript වලින් use කරලා මේ එන එක පාස් කරලා JSON පාස් කරනවා කියන්නේ අපි normal අපිට තේරෙන භාෂාවට හරවගෙන ඒක iterate කරනවා නම් iterate කරත හැකි අපි front end එකට show කරනවා නම් ඒ විදිහට කරන්න පුළුවන්. එතකොට දැන් අපි URL encoding දේ අපි මෙතනදී කරා. එතකොට මේ JSON data එකක් අපි කොහොමද බලන්නේ JSON code එක යවන්නේ කොහොමද කියන දේ කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ form data එකක් කොහොමද අපි යවන්නේ කියලා. මොකද මම URL encode එකක් දාගත්තෙම අපි කොහොමද form data එකක් දාගන්නේ කියලා. අපි බලමු මෙයාගේ මේකේ එන එකම දැන් මෙයා request form data request body එකනේ අපි console එක ගියා request body එක දාගන්න. ඊට පස්සේ මම request body එකේදී request body එක ගන්න නැතුව අපි URL parameter එකක්ම ගත්තා නම් හරි. අපි මෙහෙම කරමු හරි. මේකෙදි මේ form data කියන එකට මම request එකක් යවනවා. ඒකටත් අපි use කරන්නේ post එකක් දෙන්න මම form data එකට යවනවා මේ විදිහට. ඒකට form data receive successfully කියලා එනවා. මෙතනදී මේක form data එකේදී body එක දාන හින්දා තමයි මේ විදිහට එන්නේ. ඊට අමතරව මම තව දෙයක් කරනවා. මෙතන මම parameter එකක් body එකේදී දානවා. දැන් මෙතන raw කියලා තියෙන්නේ මම ඒක URL encoded විදිහට දානවා. මම request එකේ body එකේ තමයි යවන්නේ. මේ මම request එකේ body එක ගන්න යන්නේ. මම request එකේ body එක ගන්නකොට ඒක request එක දැන් console log එකක් දාලා තියෙනවනේ. එතකොට බලමු මේ parameters කොහොමද එන්නේ කියලා මේ පැත්තට. දැනට මම දානවා user name එකේ value එක එනවා user1 password එකකුත් password එක මේ විදිහට එවන එක save නැහැ. හැබැයි දැනට අපි testing part වලට මේ විදිහට password එක user123 කියලා අපි send කරනවා. හරි. ඕකේ වුණානේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් body එකේ මෙන්න මේ විදිහට දෙයක් තියෙනවා.
ඒ කියන්නේ බොඩි එකට ඇවිල්ලා තියෙනවා අර අපි අරහිදී බයින්ඩ් කරපු data එක. අන්න එතකොට අපිට බොඩි එක තියාගන්න පුළුවන් request.body කියලා දැන් තිබ්බොත් දැන් අපි කියමුකෝ request.body. දැන් ඒකේ තිබ්බේ username කියලානේ. username කියලා තමයි තිබ්බේ. අපි බලමු ආයෙ දැන් request එකක් දැම්මම මොකද්ද එන්නේ කියලා. දැක්කද? අපි අර එවන data එක. එතකොට අපි ඒ එවපු data එක අපිට request එකේ body එකේ username එකෙන් ගත හැකියි. එතකොට මේකෙදි මේන්ම අපිට තේරුම් ගන්න දේ තමයි අපි ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් එවන දේයි බැක් එන්ඩ් එකෙන් ගන්න දේයි සමානුන් නැති වුණොත් දැන් මම මෙතන users name කියලා s එකක් දාලා ගත්තොත් මොකද වෙන්නේ බලමු. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් undefined. ඇත්තටම ෆ්‍රන්ට් එන්ඩ් එකයි බැක් එන්ඩ් එකයි ඩිවෙලොපර්ස්ලා දෙන්නෙක් කරනවා නම් ඒ දෙගොල්ලෝ අතර හොඳ කමියුනිකේෂන් එකක් තියෙන්න ඕන. හොඳ කමියුනිකේෂන් එකක් කියන්නේ අපි කියන්නේ මචං ඔයා ඔකට මොකද්ද දැම්මේ? ඔයා ඔකට දාපු කී එක මොකද්ද? මේකට දාපු පෑයි කොහොමද? එහෙම නෙමෙයි. අපි කමියුනිකේෂන් එකක් කියන්නේ අපි හැම ඇප්ලිකේෂන් එකම මම බෑක් එන්ඩ් ඩෙවලොපර් කෙනෙක් නම් මම තේරුම් ගන්න ඕනේ ෆ්‍රන්ට් එන්ඩ් එක හදන කෙනාට එයා අපිට data එවන්නේ කොහොමද කියන දේ අපේ බෑක් එන්ඩ් එකත් එක්ක ගැලපෙන විදිහට එවන්න. ඒකට අපිට API document එකක් කියලා දෙයක් හදන්න පුළුවන්. මම ඒ වගේ සාම්පල් ඩොකියුමන්ට් එකක් පෙන්වන්නම්. අපි මෙහෙම ගත්තොත් අපිට API ඩොකියුමන්ට් එක බලා ගන්න මම ඔයගලන්ට පෙන්වන්නම්. එතකොට මේ API ඩොකියුමන්ට් එකේදී අපි මෙන්ෂන් කරන්න ඕනේ මේ රික්වෙස්ට් මෙතඩ් එක මොකක්ද? ඒකට අපි යවන URL එක මොකක්ද? ඒකේ යවන බොඩි එකේ අපි යවන්න ඕනේ data කොහොමද? ඒ data වලට යවන්න ඕන type එකක් තියෙනවද? response එකේ expected කන්ටෙන්ස් මොනවද ස්මැච් එකයි සක්සස් කියන එකයි තියෙනවා ඒ විදිහට අපි සම්පූර්ණ ඇප්ලිකේෂන් එකේම API ඩොකියුමන්ට් එකක් අපි දෙන්න ඕනේ ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොපර්ට. මොකද එතකොට එයාට මේකට අනුව දැන් එයා යූසර් රෙජිස්ට්‍රේෂන් එකක් හදනවා නම් එයා දන්නවා එයා එවන්න ඕනේ JSON එකේ තියෙන්නේ ෆස්ට් නේම් එක තියෙන්න ඕනේ ලාස්ට් නේම් එක තියෙන්න ඕනේ ඊමේල් එක කියන දේ තියෙන්න ඕනේ. එතකොට එයාට තේරුම් ගන්න පුළුවන් ෆස්ට් නේම් ලාස්ට් නේම් ඊමේල් කියන දේ තියෙනවා නම් මේගොල්ලෝ ඉල්ලන්නේ මෙහෙම දෙයක් මම ෆෝම් එකක් හදනවා නම් මම යූස් කරන්න ඕනේ මේ විදිහටම කැපිටලයිස් කරලා නම් කැමල් කේස් කරලා නම් මේ විදිහට මම හදන්න ඕනේ හදන්න ඕනේ කියන දේ යාළුවට තේරෙනවා. එහෙම තමයි අපි ෆ්‍රන්ට් එන්ඩ් එකකුයි බෑක් එන්ඩ් එකක අතරයි දෙකොල්ලෝ. ඒ කියන්නේ දෙන්නෙක් ඒක ඩෙවලොප් කරනවා නම් අපි මේ වැඩේ කරනවා. හරි. අපි අද වීඩියෝ එකේ කතා වුණු දේවල් මුලින් ඉඳන් පොඩ්ඩක් සමරයිස් කරලා බලමු. අපි මුලින්ම කිව්වා වගේ අපි කතා කරමු කොහොමද අපි එක්ස්ප්‍රස් දාගන්නේ කොහොමද කියලා කතා වුණා. අපි පෝට් එක මෙන්ෂන් කරන්නේ කොහොමද කියලා කතා වුණා. express.json use කරන්නේ ඇයි? URL encoded use කරන්නේ ඇයි? ඊට පස්සේ get method එකක් අපි දාගත්තා. ඊට පස්සේ post method එකෙන් normal request.json කියලා send කරන්නත් පුළුවන්. request.send කියන දේ කොහොමද use කරන්නේ කියලාත් අපි ඉගෙන ගත්තා. ඊට අමතරව json.stringify කියන method එක use කරන්නේ කොහොමද කියලායි. ඊට පස්සේ අපි postman එකෙන් URL encoded data එකක් එව්වොත් බොඩි එකේ කොහොමද අපි ඒක ගන්න කියන දේ අපි ඉගෙන ගත්තා. ඇත්තටම මෙතන post method එකක් use කරන හින්දා මං කිව්වා මේක secure නෑ කියලා. හැබැයි secure නෑ කියන්නම බෑ. මොකද method එක post නේ. ඒතකොට request එකේ body එකේ තමයි යන්නේ. අපිට ඕනනම් පුළුවන් අපි file uploading වගේ use කරද්දී ඒකට use කරන්නේ form data. form data කියන්නේ අපි කියනවා සර්වර් එකට මේකේ එන්නේ ෆෝම් ඩේටා එකක් ෆෝම් මේකේ පාර්ට්ස් තියෙනවා. ඒ කියන්නේ පාර්ට්ස් කියන්නේ මේකේ ෆයිල් එකක් තියෙනවා. අන්න ඒ දේ සර්වර් එකට දැනුම් දෙන්න තමයි ෆෝම් ඩේටා කියන දේ යූස් කරන්නේ. මේ විදිය යූස් කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඒක කන්ෆිගරේෂන්ස් වලින් හදාගන්න දැනගන්න ඕනේ මේකේ එන්නේ රික්වෙස්ට් එකේ බොඩි එකේ. ඒතකොට request.body.get කියලා තමයි අර එන එක ගන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට තමයි අපි URL encoded එක යූස් කරන්නේ. අපිට හැම වෙලේම මෙතන අපිට බොඩි එකට ඕනනම් normal raw දාලා ඒකට මේ විදිහට JSON එකක් එවන්නත් පුළුවන්. URL encoded එකක් එවනකොට වඩා JSON එක එවනකොට JSON කියන්නේ හරියට නිකන් text එකක් වගේනේ. එතකොට JSON එකේ තියෙනවා
තියෙන සයිස් එක අඩුයි. එතකොට අපිට රික්වෙස්ට් ටයිම් එක අඩු කරගන්නවා කියන අපි රෝ වල JSON එක තමයි යූස් කරන්නේ. හරි. අද වීඩියෝ එකේ අපි කතා කරේ පෝස්ට් මෙතඩ් එක ගැන. අපි එන ඊළඟ වීඩියෝ එකේදී තව අලුත් දෙයක් එක්ක ආයි හමු වෙමු. සුබ දවසක්.